guys, welcome back to my channel. ඉතින් මේ Bangkok vlog part 2. The December 21st. අපේ තුන්වෙනි දවසේ තායිලන්ඩ් වල අද අපි යන ලෑස්ති වෙලා ඉන්නේ Icon Siam. ඒ කියන්නේ තායිලන්ඩ් වල තියෙන ලොකුම shopping mall එක. ඉතින් ගොඩාක් foreigners-ලා මෙහාම යන තැනක්. ඉතින් යම් මාත් එක්ක ඉතින් දැන් අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි grab එකක් දැම්මා Icon Siam එකට යන්න. ඉතින් මෙතන දැන් විනාඩි 25ක් වගේ පෙන්නනවා. ඉතින් ඔයාලට මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඕගොල්ලෝ තායිලන්ඩ් එන්න ඉන්නවා නම් Grab and Bolt apps දෙක download කරගන්න. ඉතින් අපි ආවා Icon Siam එකට. අපි ගියේ සුක් සියාම් එකට. සුක් සියාම් එකේ තියෙන Icon Siam එකේ ground floor එකේ. ඉතින් ඒකේ තායිලන්ඩ් traditional food ගොඩාක් තියෙනවා. ඉතින් අපිට හම්බුණා crocodile meat මෙතනදී. මේ ඇත්තම crocodile කෙනෙක් කියලා තමයි යාලා කිව්වේ. ඉතින් crocodile meat එක එක විදිහට එතන හදලා තිබ්බා. barbecue කරලා spicy ඊට පස්සේ තව deer ඒ වගේ meat જાතිත් තිබුණා. ඊට පස්සේ අපි මේ දැන් මෝල් එකේ උඩ ෆ්ලෝර්ස් වලට ටිකක් ඇවිදින්න ගියා. මේ හරියන ඔක්කොම වගේ තිබ්බේ බ්‍රෑන්ඩ් අවුට්ලට්ස්, ඒ කියන්නේ හයි එන්ඩ් බ්‍රෑන්ඩ්ස්. ඊට පස්සේ අපි ටිකක් ඒක ඇවිදිනකොට අපිට හම්බුණා මෙතන පොඩි ස්ටෝල් එකක් වගේ දාලා එයාලා අපිට කතා කරලා කිව්වා ඒගොල්ලෝ hot chocolate හදනවා කියලා free. ඉතින් අපි ඒක try කරලා බැලුවා. hot chocolate ඉතින් අපි මෝල් එකේ තව ටිකක් ඇවිද්දා. ඒ මෝල් එක ගොඩාක් ලොකු හින්දා අපිට හැම එකටම යන්න බැරි වුණාට අපි පොඩ්ඩක් ෂොප් කරා. ඊට පස්සේ අපි ගියා ලන්ච් ගන්න සුක් සියාම් එකට. ඒකේ අපි අලුත් ෆුඩ් try කරා. බලන්නකෝ ඒවැ මාරම රහක් තියෙන්නේ. දැන් මේ මම ඒව try කරනවා. guys මේ බබල් ටී එක නම් මාරම රහයි. ඉතින් අපි ඩෙසර්ට් එකට මං හිතුවා අර නියුටෙලා රොටි එක ගන්න. ඒකේ මං බනෑනා දාලා ආස නැති හින්දා නියුටෙලා විතරක් දාලා ගත්තා. ඒක බලන්නකෝ මං try කරන්න ගිහින් මට වෙන වැඩේ. try කරලා බලමු. කැම්බර්ග වගේ try කරා. ඒක යන හරිම රහයි ඇත්තටම. දැන් අපි ආයෙම grab එකක යනවා සියම් පැරගන් එකට. ඉතින් සියම් පැරගන් එකත් තවත් තායිලන්ඩ් බැංකොක් වල තියෙන ලොකු මෝල් එකක්. ඉතින් අපි ඒකට ගියා ඇත්තටම මොකක් හරි අපේ මාළිට ගිටාර් එකක් බලන්න කියලා. ඒකෙත් අපි ටිකක් ඇවිද්දා. බලන්න guys ඒ මෝල්ස් මාරම ලස්සනයි. ඉතින් ඒකෙත් ටිකක් ඇවිදිනකොට මෙන්න මේ Casetify කියන ස්ටෝල් එක හම්බුණා. ඒක මම ගොඩක් TikTok වල දැකලා තියෙනවා. අර ෆෝන් කවර්ස් කස්ටමයිස් කරන තැන. බලන්නකෝ මේ රොබෝ කෙනෙකුත් ඒ ඇස්සේ හම්බුණා. 3:22යි. දැන් අපි Starbucks එකට ආව කොෆි එකක් ගන්න. ඇවිල්ලා ටිකක් අපි සියම් පැරගන් එකේ ඉඳන් Central World එකට බ්‍රිජ් එකක් තියෙනවා. අපි ඒකේ ඇවිදගෙන ආවා මීට 450ක් විතර. ඉතින් සෙන්ට්‍රල් වර්ල්ඩ් එකේ එළියේ ඩිස්නිලෑන්ඩ් එකක් වගේ හදලා ලස්සනට ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරලා තිබ්බා. ඒක නම් හරිම ලස්සනයි හවසට. ඊට පස්සේ මේ තියෙන බිග් සී එක තායිලන්ඩ් එනවා නම් ඕගොල්ලෝ ගොඩක් අය ගියපු තැනක් වෙන්න ඇති. ඉතින් මේක සුපර් මාකට් එකක් වගේ. මේක හැමදේම තියෙන ෂොප් එකක්. ඊට පස්සේ අපි ගියා ප්ලැටිනම් මෝල් එකට. ඒක බජට් මෝල් එකක්. ඒකේ අපි පැයක් දෙකක් ඇවිද්දා. ඉතින් ප්ලැටිනම් මෝලෙන් එළියට ආපු ගමන් තිබ්බේ ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකක්. ඉතින් අපි හිතුවා රෑට ස්ට්‍රීට් ෆුඩ් try කරන්න ඕනේ කියලා තවත් ඒවා. ඉතින් අපි මෙතනින් ෆ්‍රයිඩ් රයිස් එකකුයි නූඩල්ස් එකකුයි ගත්තා. ඒක නම් ඇත්තම ස්ට්‍රීට් ෆුඩ් vibe එකක් දුන්නා. ඉතින් මම කියන්න ඕනේ මේ ස්ට්‍රීට් ෆුඩ් මාරම රහයි. අපි ගත්ත ෆ්‍රයිඩ් රයිස් එකයි නූඩල්ස් එකයි මම ඒවා නම් මතක නැහැ. guys අපි crocodile meat try කරා. බලන්නකෝ මම crocodile meat කන විදිහ. මේක? වගේ ආද? මල්ලි crocodile meat කන්නයි යන්නේ try කරන්න. තමයි crocodile meat කිව්වට ඒව නෙමෙයි අපි තාත්තා අපිව රවට්ටලා. ඉතින් අපි කෑවේ pork එකක්. ඊට පස්සේ මේ ඩිසෙම්බර්ස් එකට ගියා. ඒකෙත් shop කරලා දැන් අපි ටුක් ටුක් එක නැගලා ආයෙම හොටෙල් එකට යනවා. ටුක් ටුක් වල යන්න නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ඒක එක්ස්පීරියන්ස් එක ගන්න එකපාරක් හරි යන්න ඕනේ. night market.
ඉතින් මේ මාකට් එකේ මෙන්න ඔය වගේ කියුට් charms වගේකුත් හම්බුණා. හරිම ලස්සන බඩු තිබ්බා මේ මාකට් එකේ. ඉතින් අපි කලින් ගියපු ප්ලැටිනම් මාකට් එකට වඩා මේ මාකට් එක හරිම ලස්සනට හදලා තිබ්බා. ඒ ස්ටෝල්ස් වෙන් කරලා හරිම ලස්සනයි මේ මාකට් එක. ඒත් ගණන් වල ලොකු වෙනසක් තිබුණ නැහැ. ඉතින් අපි මේකෙනොත් ටිකක් ෂොප් කරා. ඉතින් මේකෙත් අපි එදා රෑ 11:00 වගේ වෙනකන් ඇවිද්දා. ගයිස් ඔයාලා බැංකොක් එන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ ජොඩ් ෆෙයාර්ස් නයිට් මාකට් එකට එන්න. මේක මැන්ඩරින් ජූස් එකක් ගයිස් මාරම රහයි. ඒක 20 බාත් විතරයි උනේ. ඊට පස්සේ ඉතින් අපි ෂොප් කරලා හොටෙල් එකට ගියා. ඉතින් අද කොහොම තමයි මගේ දවස් ඉවර වෙන්නේ. අද තුන්වෙනි දවස් අපි බැංකොක් වල ඉන්න. ඉතින් හෙට මොකද කරන්න කියලා බලමු. එහෙනම් good night guys. හෙට හම්බෙමු. If you need time, just take your time. Honey, I get it, I get it, I get it. Way you got me all in my head. ඉතින් අද අපි ආවේ ඉන්ද්‍රා ස්ක්වයර් එකට. මේක නිකන් අපි ඉන්දියාවේ ගියා වගේ. මේකේ මං හිතන්නේ එක තායි මිනිස්සෙක්වත් මම දැක්කේ නැහැ එදා. තාම ඉන්ද්‍රා ස්ක්වයර් එකේ කොහොමද මොකද හිතන්නේ අපි බැංකොක් ට්‍රිප් එක ගැන? ගොඩක් හොඳයි. මේකේ එළියට යා ගන්න විදිහක් නැහැ. තාම බඩු ගන්න. ෆයිනලි අපි ලන්ච් ගන්න ගියා යුනියන් මෝල් එකට. ඉතින් අපි එදත් කෑවේ රාමෙන්මයි. කොරියන් අයිස්ක්‍රීම් එක try කරන්න යන්නේ. හයිලන්ඩ් ඇවිල්ලා. කොහොමද ඒක? ඉතින් අද අපි තායිලන්ඩ් වල හිඳපු 4 වෙනි දවස. හෙට අපි ලංකාවට ආයෙම එනවා. ඉතින් දැන් නම් වෙලාව පාන්දර 1යි ගානක්. දැන් ඔක්කොම බඩ ටික පැක් කරන්න ඕනේ හෙට ආපහු ලංකාවට එන නිසා. So good night guys. This house is not a home without my baby. When are you now and when I need you most? I give it all to someone close. Sorry that I broke your heart. ඉතින් ඔයාලා මේ වගේ vlogs ඉස්සරහටත් බලන්න ආසයි නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් stay tuned. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. Bye bye. See you in my next video.